ඉල්ලපු ඔක්සිජන් ටැංකිය හදන්නයි යන්නේ. බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා මේක. ගොඩක් කට්ටිය අපිට කමෙන්ට් කරලා තිබ්බා ඔක්සිජන් ටැංකියක් හදන්න කියලා. එක්කෙනෙක් ෆෝන් එකක් දෙනවා කියලා කමෙන්ට් කරලා තිබ්බා. අපි ඉතින් ඒක ගැන පොඩ්ඩක් සලකලා බලලා ඒගොල්ලන්ට උපහාරයක් පිණිස තමයි මේ ඔක්සිජන් ටැංකිය හදනවා. කොහොමද අපි මේ වීඩියෝ එක ඔක්සිජන් ටැංකියක් හදන්න තමයි ගෙන්න හිතුවේ. හරි ඉතින් අපි මේ අයිතිකාරයත් තමයි ඉන්නේ channel එකේ. අපි ඉතින් කියමු මොකද්ද ඔක තියෙන ප්‍රශ්නේ? ඔක චාදර මේ කනකට තමයි වැඩ ගන්න නැද්ද? නෑ. ඒ කියන්නේ මොකක් හරි වෙලා තියෙනවා මේකේ guys. ඇතුලේ මෝටර ප්‍රශ්නයක් හරි වයර් ප්‍රශ්නයක් හරි තියෙනවා. අපි දැන් මේ ප්‍රශ්නේ හදලා මේක වැඩ කරන තත්ත්වයට පත් කරන්න තමයි හදන්නේ. අපි එනම් බලමු. අපි මුලින්ම මේක ඇන ටික ගලව ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට අපි කියන්න ඕනේ මේ අපි ඉන්නේ සාමාන්‍ය වැඩ කරන ඔයගොල්ලෝ මේ පරියෝක දාගන්න බල්ලා තමයි මේ ඉන්නේ. දැසි මගේ බල්ලා අපි එයා තමයි ගොඩක් මෙතනලක අයිතිකාරයත් එක්ක එකන් යන්නේ. අවශ්‍ය වුණොත් කොයි හරි යනවා නම් එයාව එක්ක යනවා ගයි. අපි ඒ වගේ ගමනක් ඔයගොල්ලන් ගිහලා පෙන්නන්න. අනේ දෙකක් ගැලවුවා. ඉතින් guys මේක තමයි අපේ වැඩ කරන ආයුධ පෙට්ටිය. මේකේ අපේ අයිතිකාරයට අවශ්‍ය ඕන තරම් ඕන ආයුධයක් තියෙනවා. ඉන්න බලන්න guys. ටේප් එකක් විතර නැත්නම් අනිත් ඔක්කොම ආයුධ තියෙනවා. මේක guys අලුත්ම જાති උපකරණයක්. මේකේ guys මේකේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් සාමාන්‍යයි අනිත් පැත්ත මල්. මේක මේ ඇතුළට දාලා තමයි තියන්න තියෙන්නේ guys. හරි guys අපි ඇන භාගයෙන්ම ගලවලා ඉවරයි දැනට. ඇන අපි ළඟ 3ක් තියෙනවා. මේක ඇන 6ක් තියෙනවා. තව එකක් ගලවුවා. ඇන පෙන්නේත් නැහැ. අපි දැන් මේ ඔක්සිජන් ටැංකිය guys ඕගොල්ලෝ හිතනවා වගේ අර ඕගොල්ලොන්ට මේ ඔක්සිජන් ටැංකිය කඩෙන් ගන්නව නම් කීයක් වගේ යනවද? 10000ක් හරි 20000ක් හරි යනව නේද? 6ක් විතර 6000. ඔව් 6000ක් වගේ යනවලු මේ වගේ හොඳ ඔක්සිජන් ටැංකියක් ගන්න guys. මොකද මේකේ එක පැත්තකින් වතුර අදලා අනිත් පැත්තකින් වතුර යවන්න පුළුවන් තත්ත්වක තමයි තියෙන්නේ. මේක ගොඩක් හොඳ එකක්. මේ කෑලි දෙකකින් කරන එක අපේ එතන මේක සෙට් කිරීමේ වෙලාවේදී ඔයගොල්ලන්ට පෙන්නන්න. guys මේ ප්ලග් එක එහෙම හෙනම අමුතුයි guys. මේ දැකලා guys. මේක අපිට හම්බුනේ කොහෙද තිබලද මේක හම්බුනේ? තාත්තා වැඩ කරන තැන තිබුණා. ඔව් මේගොල්ලෝ තාත්තා වැඩ කරන තැන තිබේ තමයි මෙයා මේක හම්බෙලා තින්නේ. මේක ගොඩක් වටින එකක් අපිට මේ වෙලාව හැටියට එයාගේ ටැංකියට ගොඩ ලස්සන මාළු වෙන ඕක අපි පෙන්නවා කලින් වීඩියෝ එකේදී. ඒව බලන්න නැත්නම් ඒව බලන්න. views අපිට පොඩ්ඩක් වැඩි කරලා දෙන්න. කලින් කිව්වා වගේම කමෙන්ට් දාන්න guys. අපේ ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. අපි ඒව බැලුවා. ඒ වගේ ඉතින් ඕගොල්ලෝ කමෙන්ට් කරාම අපිට ගොඩක් ආසිත වෙනවා. හරි guys කමෙන්ට් කරන හැමෝටම අපි heart එකක් දානවා. ඒ වගේම guys පළවෙනියටම කමෙන්ට් එන 10ට අපි guys 120 data package එකක් දානවා. ඒ වගේම පළවෙනි ඒ කියන්නේ දැනට අපි subscribe කරලා තියෙනවා 6 දෙනෙක්. තව ඊට පස්සේ subscribe කරන දෙන්නේ 3 දෙනාටත් අපි data package එකක් දානවා. සාමාන්‍ය data package එක. 120 වගේ. ඉතින් guys ඔයගොල්ලෝ නොමිලේ data ලබා ගන්න පුළුවන් අපිව subscribe කරන්න. subscribe කරලා මම subscribe කරා කියලා comment එකේ පහලින් දාන්න. number එකයි ලිපිනේ දාන්න. අපි guys ඔයගොල්ලන්ට මේ හරි guys මේක ගලවලා ඉවරයි දැන්. අපි ඔයගොල්ලන්ට මේක දාන්න. අපි ගමු උල් නියන. මේකේ බඩු හොයන්න ගියාම තමයි මල් එක දෙන්නද? අපිට මේක ගලවන්න guys මේ ෆ්ලැට් එකක් ඕන වෙනවා. ෆ්ලැට් එකක් මම මේ හොයන ගමන් ඉන්නේ. guys අපේ වීඩියෝස් ඔයගොල්ලෝ බලන්න නැත්නම් අදම බලන්න. බලලා subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. අය guys ආයෙත් ගලවන්න හදන්න. එයාට ඒක. ඔක ෆ්ලැට් එකක්ද? මම guys අපි දැනට භාගයක් වගේ ගැලවුවා. හොඳ ෆ්ලැට් එකක් තිබ්බොත් මේ ගලවන්න ලේසි නේද? ඔක්සිජන් ටැංකියක් guys ඔයගොල්ලන්ට හදන එක මෙතන on off බටන් එකක් තියෙනවා ලස්සන ඒවා ලයිට් පත්‍රව නේද ඒකේ? මෙතන guys තියෙනවා හුලං අදින මැෂින් එක. මේ වයරක් ගලන නේද? ආනේ මේක වෙන්න තියෙන්නේ. ඒක දවුල. බලමු අපි හදලා. ඇතුලේ මොනවා මෝටර ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ. ඒ මුලත් අපේ වයරක අමුණලා චලෝ ඩෙප්පක් ගන්න. මේක ගලවන්න පොඩ්ඩක්. මොකද? අපි ආයි කරුවා guys ඒක ගලවද්දි පට ලස්සනක් තියෙන්නේ නේ.
ගයිස් මේ වගේ මෙච්චර ලොකු ඔක්සිජන් ටැංක් එකක් ඔයගොල්ලන්ට හම්බෙන්නෙම නෑ සාමාන්‍යයෙන් මම දන්න විදිහට නම් මේක ඔක්සිජන් ටැංක් එකට බටයක් උන්නේ නේද බටයක් අපි ගමු පස්සේ මේ බැටරිය තියෙන්නේ ගලන බෑද උතින් අනේ තියෙනවද නෑනේ ටිප් එකක්ද මම ගයිස් අපි මේක ගැලුවා මෙන්න මෙතනින් බට දෙකක් තියෙනවා මේ මොකක්ද කියලා දන්නෙත් නෑ දිග බටයක් තියෙනවා ගයිස් මේ මෙතනින් දෙකට ඇදිලා මම හිතන ඔක්සිජන් එන එක ගන්න තියෙන්නේ මේ මොකක්ද වයර් එක මේ තමයි අර්ත් වයර් එක. අර්ත් වයර් එක මෙතනට දෙන්න ඕනේ නෑ. අර්ත් වයර් එක නිකන් ගැලවිලා තියෙන වයර් එක පොඩ්ඩක් බලන්න වයර් කනෙක්ෂන් අවුලක් තමයි තියෙන්නේ මං හිතා වැඩ කරන්නේ ඔය කලින් මේ තියෙන මේ තියෙන කැඩිච්ච වයර් ගයිස් මම මේගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්න මෙන්න මේක තමයි කැඩලා තියෙන්නේ මෙන්න මෙතනින් පිච් එක පැනලා තියෙන්නේ අපි දැන් මේ වයර් එක සෙටල් කරන්න තමයි හදන්නේ මේකට ඕන වෙන්නේ මොන වගේ දේවල්ද අපිට පොඩ්ඩක් කියන්න මං ගෙනලා දෙන්න අවශ්‍යද ඒකයි කතුර. කතුර මෙතන තියෙනවා කතුර ඔයාලා අවශ්‍යතාවය ඕන කතුරක් තියෙනවා මං ගෙල ටේප් එකක් වගේ නෑ සෙලෝ ටේප් අවුලක් නෑනේ සෙලෝ ටේප් නේ තියෙන්නේ අපි ගෙදර යන්න වගේ. අපි ගෙදර යන්න වෙනවා ගයිස් අපි මේ වීඩියෝ එකේදී දැනටමත් විනාඩි 6ක් විතර කරලා තියෙන්නේ කමන්නේ මේක විනාඩි 10 නවත්තනවද කමන්නේ අපි ගෙදර යන එකත් වීඩියෝ එකක් විතර ගන්න අපි ආයිසින් මේ මගේ ගෙදර තමයි අපි ඉන්නේ ලැසි ඉන්නේ මගේ ගෙදර තමයි ගයිස් අපි යම් බලන්නට ඒක. ඔව් ගයිස් දැන් අපි යනවා මේක අමුණන්න හොඳ ටේප් එකක් වාගෙන ඉන්න. ඊට පස්සේ ගයිස් මේක වැඩ කරන හැටි ඔයගොල්ලන්ට පෙන්නන්න. අපි මාළු ටැංකියේ තියෙන තැන ඔයගොල්ලන්ට පෙන්නන්න. ගයිස් ඔයගොල්ලෝ මේ අපේ ගෙදර නැත්තම් හොඳට බලාගෙන ගයිස් දැන්. වීඩියෝස් ගොඩක් ගේන්න අපි බලාපොරොත්තු වෙනවා ගයිස්. ගොඩක් අවුවයි. අපි මේ මල්ලි වැඩ කරන තැන සහ එයා ඉන්න ගෙදරට තමයි අපි මේ යන්න හදන්නේ දැන්. ඔයගොල්ලන්ට ගයිස් මේකේ බැනර් එක දැකලා ඇති. ඒ බැනර් එක තියෙන ගෙදර මම ඔයගොල්ලන්ට බැනර් එක විදිහට පෙන්වන්න බලන්න. ගයිස් අපි බැනර් එක ළඟදීම මාරු කරනව නේද? බැනර් එකයි මල්ලි. අපි බැනර් එකයි මේ තියෙන ගයිස් මේක තමයි මේ ටැංකිය හදන මාළු ටැංකිය. අන්න ගයිස් මෙයාට කියන්නේ සබී කියලා. මේ අපේ ඉන්න හොඳ බල්ලෙක්. මේ අපේ නන් නෙමෙයි උනට අපිත් ගොඩක් යාළුවෝ. නේ? හරි හොඳයි මේ. සබී හැන්ඩ් එක දෙන්න. හත දෙන්න ඉතින් එහෙම කරන්න එපා තේරුණාද? එයා බයයි ටිකක්. එයා පොඩ්ඩක් බයයි අර ගොඩක් දකලා නැති කට්ටිය දැක්කම බයයි. ඒ වුණාට දැන් අපි ගොඩක් පොඩක් ගොරවනවා නේ. ගොරවන්නේ නැහැ. යා. අපි දැන් බල්ලා ටික නේද දාගෙන වෙන්නේ. ඔව් අපි අනිත් බල්ලොත් වෙන දවසක පෙන්නනවා ඔයගලන්ට. ඉන්නවා එක්කෙනෙක් ඉන්නවා කලු කියලා ගයිස්. එයා ගොඩක් පව්. අනිත් එක්කෙනාව වාහනයකට හැපිලා එයාගත තෙල්ල තියෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා ගයිස්. එයාගේ මේ S2 පේන්නේ නැහැ. S2ම එළියට ඇවිල්ලා. එයා දැන් ගොඩක් දෙක නෑ දැන් එයා. ඔව් එයාගේ S2 නැහැ. ඒ වුණාට ගයිස් එයාගේ ඉවෙන් තමයි එයාගේ වැඩ තියෙන්නේ. අපි හොඳට අඳුරනවා එයා. ගයිස් අපි ආව මේ මල්ලි වැඩ. ඔයගලන්ට ගයිස් මම පෙන්නන්න නැත දන්නේ. මෙන්න මෙතන තමයි ගයිස් තැන. මෙයා නෝමල් වැඩ කරන මෙතන ෆෑන් එකකුත් ගහලා තියෙනවා. ගයිස් ලයිට් තියෙන වෙලාවක මේක පෙන්නන්න. මේ තියෙන ගයිස් ටේප් එක. මෙන්න මේක ටේප් එක තමයි. මේ ගයිස් මේ ෆෑන් එක වැඩ. ඒ ෆෑන් එක පොඩි වුණාට ගයිස් පට්ට මේකක් තියෙන හුලඟක්. නියම මෝටරයක් ගහලා තින්න එකට. ගයිස් මේ තමයි ටේප් එක අපිට අවශ්‍ය. මේ ටේප් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් සාමාන්‍ය සුපර් මාකට් වලදී. රුපියල් කීයක් වගේ වෙනවද? 200ක් විතර වෙනවා. 250ක් හරි 300ක් වගේ ගානකට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මේක. ඒ වගේම ගයිස් අපි මෙහෙදී ඔයගොල්ලන්ට කියලා දෙනවා ගයිස් බයික්ස් වලට ලයිට් හයි කරලා දෙනවා. ඔයගොල්ලන්ට ලයිට් එක විතරයි ගේන්න තින්නේ. සුළු මුදලකට ගයිස් ලිපින කියන්න රනිල් තොටවත්ත වතු ගෙදර තොටවත්ත තමයි තින්නේ. ඇතුල් පාරෙන් එන්න ඕනේ. මෙන්න මේ මෙතන ඇතුල් පාරක් තියෙනවා. මේ ඇතුල් පාරෙන් එන්න ඕනේ. ඇතුල් පාරෙන් ආවට පස්සේ ගයිස් මේ මල්ලි ඔයගොල්ලන්ට ලයිට් ගහලා දෙනවා. ඔය ඉතින් බයික් පිස්සොන්ට හොඳයි මේක. ලයිට් සිටික විතරක් අරන් එන්න ලස්සනට ලයිට් එක ගහලා දෙනවා. බැටරි ඔයගොල්ලන්ට ගන්න ඕන නම් රුපියල් සාමාන්‍ය වෝල්ට් වල බැටරි එකක් වෙනවා 2000. පවර් පැක් එක රුපියල් 2500 3000කට වගේ තමයි යන්නේ. වෝල්ට් වල බැටරියක් 3000ක් 2000ක් වගේ ගානකට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේ අඩු කරලා දුන්නොත් 1500 2000ක් වගේ ගන්න පුළුවන්. ගන්න ඕන නම් එන්න ප්‍රශ්න එහෙම ගයිස් ඔයගොල්ලන්ට මේ පැත්ත වෙලා සිරිනා බannක් පුළුවන්. vlog channel එකේ අපි තව වීඩියෝ එකක් ගේන්නම්. අපි දැන් යන් අපේ වැඩේට. මේ ටේප් එක තමයි අපිට අවශ්‍යලා තිබ්බ ටේප් එක. ගයිස් ඔයගොල්ලන්ට ගොඩක් වාසි දිනවා මේ channel එක subscribe කරන්න කියලා අමතක කරන්න එපා.
අදම මෙහෙට ඇවිල්ලා මේ ඔයගලන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න පුළුවන්. ඉතින් guys ඔයගොල්ලෝ අපේ බලන්න කැමති නම් like කරන්න. පහලින් කමෙන්ට් එකක් දාලා heart කමෙන්ට් එකක්. කමෙන්ට් බාර් එකේ heart එකක් දාන්න. එන්න guys අපි දැන් මේක ගන්න හදන්නේ. බැටරි තත්ත්වය පොඩ්ඩක් බලන්නද මම. බැටරි මතිද? guys මේකේ බැටරි 13යි තියෙන්නේ. මේ ඉක්මනට මේ අපි කරන්න ඕනේ. ගොඩක් මේ අපේ කරන ෆෝන් එක ගොඩක් මදි. ඒ නිසා අපි අලුත් ෆෝන් එකක් අරන් අලුත් විදිහට කමෙන්ට් කරලා අලුත් විදිහට ජාතියේ තැනක් ගේන්න අපි හිතාගෙන ඉන්නේ. අපි බලමු ඒක. ඒ වෙලාවට. චිත්‍රය කළානේ. ඒස් අපි දැනටමත් වාගෙට වඩා වැඩක් ඉවරයි. දැනටමත් විනාඩි 10 පැනලා තින්නේ. විනාඩි 11ට ළඟයි guys. අපි මේ වීඩියෝ එක නවත්තන්න තමයි හිතන් ඉන්නේ දැන්. ඒනවල වීඩියෝ එක දැන් අප්ලෝඩ් කරන්නත් ඕනේ මේක කරලා. guys අපි වයර් එකේ වැඩේ නම් ඉවරයි වගේ නේද? අපි දැන් වයර් එක දාලා ඔය වයර් එක දැන් එතන දාන්න කොහොමද? ඈ? වයර් එක ටැංකියට දාන්න කොහොමද? Hi guys අපි දැන් දැනගමු guys මොකද්ද මේ earth wire එක කියන්නේ කියලා. අපි පටන් ගද්දිම කිව්වා මෙන්න මේ wire එක guys earth wire එක. අපි කියන්න බෑ මේ earth wire එකෙන් මොකද්ද මල්ලි කරන්නේ? earth wire එකෙන් කරන්නේ දැන් වකුණක් එමුවොත් වෝල්ට් එක වැඩියෙන් ගිහිල්ලා මේකට එනවනේ. ඒ වෝල්ට් එක එළියට යවන්න තමයි මේ earth wire එක කියලා කියන්නේ. earth wire එකෙන් අපිට කිසිම බයක් වෙන්නේ නැහැ. හැම ගෙදරකටම earth wire එක හයි කරන්න ඕනේ. නැත්නම් වකුණක් එමුවොත් කරන්ට් එක වැඩි වෙලා ගෙදර ගිනි ගන්නත් පුළුවන් ඉඩ තියෙනවා නේද? අපි දැන් guys මේ යන්න හදන්නේ මේක වැඩද කියලා බලන්න. ඕගොල්ලන්ට හුලං එනවද කියලා බලන්න පුළුවන් මේකෙන්. අපි දැන් මේක ෆ්ලග් එකට ගහනවා. වදින දාවද අම්මට. මේකේ බැටරි ලෝ කියලා සංඥා guys වැඩ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ ලයිට් එක ඔන්න දාලා මේකෙන් වැඩි කරන්න පුළුවන්. අපි දැන් මේක හදලා තින්නේ. හුලං අඩුයිද? හුලං ගන්නට තියෙන්නේ. හරිනේ? නේ? දැන් මේකෙන් දෙපැත්තෙන් දෙපැත්තම යනවා? එක පැත්තක් ඉවරුනාම මේක තියෙන්නේ පැත්ත. හරිනේ එතකොට දැන් ඔන්න. ඔව්ම. නේද? ගයිස් මේක වැඩ කරන්න තු තිබ්බ එකක් තමයි අපි මේ හදලා ගත්තේ දැන්. අපි දැන් මේක ටැංකියට ගහන්න ඕගලන්ට පෙන්නන්නම්. ඊළඟ වීඩියෝ එක විදිහට මේක ටැංකියට ගහන්න හැටි ඕගලන්ට පෙන්නන්නම්. හරි ගයිස් එහෙනම් අපි දැන් මේක සෙට් කරලා අපි එහෙනම් මේකේ බැටරි ඉවර නිසා අපි මේ වීඩියෝ එක දැනට නවත්තනවා. එහෙනම් ගයිස් ඊළඟ දවසේ හම්බෙමු. අමතක කරන්න එපා subscribe කරන්න, share කරන්න, like කරන්න. එහෙනම් සෙන් බ්ලොග් channel එකෙන් අපි සමු කරනවා.